ජය වේවා. දී ප්‍රියංග වික්‍රමසිංහ YouTube නාලිකාවෙන් හා TikTok ගිණුමෙන් පළමුවෙන්ම ඔබ වෙත ගෙන එන්නේ ශ්‍රී කුරුසේ ජාතික සිද්ධාස්ථානයේ මාරවිල පිළිබඳවයි. මේ එහි ඉතිහාසයේ සිට වර්තමානයේ දක්වා තොරතුරු විමසුමේ පළමු කොටසයි. ශ්‍රී ලංකාවේදී භාග්‍යවරයට හා ශුද්ධවරයට ඔසවනු ලැබූ සුද්දෝ ජුසේවාස් මුනිතුමන් ක්‍රිස්තු වර්ෂ 1690 දී යාපනයේ සිට වෛකාල කම්මල දක්වා දීර්ඝ ධර්ම ප්‍රචාරණ පාගමනක සිය සහායකයා සමග විශ්වලාගෙන නිරත විය. ඔවුන් හලාවත දැදුරුවය දක්වා පැමිණ දැදුරුවය සිට මුහුදු වෙරළට සමාන්තරව දිවෙන මාර්ගයේ කම්මල දක්වා ධර්ම ප්‍රචාරණයේ යෙදෙමින් ගමන් කරන්නට විය. මාරවිල ප්‍රදේශයේදී දැඩි හිරු රශ්මිය හා ගමන් වෙහෙස නිසා විඩාවට පත්ව සිටි ඔවුන් සිය ගමන් මඟ අසල වූ සාරවත් එළවලු පළතුරු වගා කළ භූමියක වූ කොමඩු වැලකින් gediya නොකඩා අඩක් පමණක් කපාගෙන අනුභව කර ඇත. මේ දුටු එම වගා බිමේ හිමිකරු දීවරයා වෙස්වලාගෙන සිටි සුද්දෝ ජුසේවාස් මුනිතුමාටත් සහායකයාටත් දැනවැදී ඇත. එවිට ඔහු ඇමතූ සුද්දෝ ජුසේවාස් පියතුමා තමන් කොමඩු ගෙඩිය නොකඩූ බවත් ඉන් අඩක් පමණක් කපාගෙන අනුභව කළ බවත් පවසා ඇත. එම අඩක් කැපූ බව පැවසූ කොමඩු ගෙඩිය දෙස බැලූ ගොවියා පුදුම කරවමින් සම්පූර්ණ කොමඩු ගෙඩියම වැළහි විය. මෙම ආශ්චර්යමත් ප්‍රාතිහාර්ය සිදු වූ භූමිය අද ශ්‍රී කුරුසේ ජාතික සිද්ධාස්ථානයේ පිහිටි බිමයි. ශ්‍රී කුරුසේ ජාතික සිද්ධාස්ථානයේ පිළිබඳ තොරතුරු රැසක් සමගින් යළිත් හමු වෙමු. ඔබට සුබ දවසක්. ස්තුතියි.